අයුබෝවන් සොයිසුරුත් එක්ක අද මම ඔබට කතා කරන්න යන්නේ මේ දිනවල අපිට අහන්න ලැබුණු කාලීන පුවතක් ගැන ඊටාම වැදගත් කාරණා ටිකක්. ඔබ දන්නවා මේ නුදුරු දිනක අපිට අහන්න ලැබුණා ඊටාම අවාසනාවන්ත ලෙස විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් සියදිවි නසා ගැනීමක් පිළිබඳව තොරතුරක්. දැන් මීට කලින් අපි මේ වගේ සියදිවි නසා ගැනීම ගැන බොහෝ විට කතා කරලා තියෙනවා. නමුත් මේ සිද්ධියේදී අපිට දකින්න ලැබෙනවා මේ සියදිවි නසා ගැනීමට සම්බන්ධ පාර්ශ්ව දෙකක්. එකක් මේ පුද්ගල සියදිවි නසා ගැනීමට මුහුණ දුන්නු මේ අසරණ තරුණයා, අනෙක් පාර්ශවයේ ඔහුව සියදිවි නසා ගැනීමේ තැනට පෙළඹවූ තැනට තල්ලු කළ පුද්ගලයෙක්. එතකොට අපිට සාමාන්‍යයෙන් අපි සියදිවි නසා ගැනීමක් ඉදිරියේ සාකච්ඡාවට ලක් කරන සියදිවි නසා ගැනීමට ලක් වුණු පුද්ගලයාගේ මානසිකත්වය පිළිබඳ කාරණේ ඉක්මවා ගිහිල්ලා තවත් පුද්ගලයෙක් සියදිවි නසා ගැනීමට පොළඹවන පුද්ගලයන්ගේ මානසිකත්වය පිළිබඳවත් අපිට මෙතනදී කතා කරන්න සිද්ධ වෙනවා. එතකොට දැන් අපි මූලික වශයෙන් මේ සියදිවි නසා ගැනීමට ලක් වුණු තරුණයා ගැන සොයා බැලුවොත් මේ දරුවා සියදිවි නසා ගැනීමට ලක් වෙන්නේ අපි සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් කතා කරන ડિප්‍රෙෂන් නැත්නම් විෂාද තත්ත්වයක් නිසාද. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේ දරුවා එහෙම නැහැ, බොහොම නිරෝගී දරුවෙක්, හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන ගිය ඊටම සාමාන්‍ය බුද්ධිමත් තරුණයෙක් කියලා. ඔව් ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. නමුත් මෙතනදී මේ පුද්ගලයා දිගින් දිගටම ඇතිවෙන පීඩනයේ හමුවේ ඔහු යම් කිසි ආකාරයකින් විෂාද තත්වයකට පත්වීමක් තමයි වෙන්නේ. මේ විෂාද තත්වයකට පත්වීම ඇතුලේ මේ පුද්ගලයා ඉතාම කෙටි කාලයක් තුළ මේ තරුණයා අවාසනාවන්ත තීරණයක් ගන්න පෙළඹෙනවා. ඉතින් මෙතනදී කෙනෙකුට අහන්න පුළුවන් ඇයි මේ තරුණයා මෙහෙම පෙළඹෙන්නේ මේ වගේ රැග්වීමකට, විශ්වවිද්‍යාලයේ නවකවදයකට ලක්වුණු එකම පුද්ගලයා මොහුද කියන එක. නෑ, ඒක සාධාරණ තර්කයක්. මෙතනදී අපි නොදකින පැත්ත තමයි එක එක පුද්ගලයා මානසික පීඩනයකට පත්වෙන ප්‍රමාණය සහ අත්දැකීම් සමුදාය ඒවැ ලක්ෂණ එකිනෙකට ඉතාම විශාල ලෙස වෙනස් වෙනවා. මේකෙදි ප්‍රධාන වශයෙන්ම බලපානවා පුද්ගලයෙක්ගේ වටිනාකම්. නැත්තම් මීට කලින් වීඩියෝ වල මම කතා කරලා තියෙනවා මේ වැලියුස් කියන කාරණය. ඒ කියන්නේ යම් පුද්ගලයෙකුට අසභ්‍ය වචන භාවිතය ඊටාම සාමාන්‍ය මේ ඇතමුන් පෙන්වන ආකාරයට ප්‍රගතිශීලී හැසිරීමක් ලෙස දැක්වුවාට කෙනෙකුට එවැනි වචනයක් පාවිච්චි කිරීම අතිශයින්ම ජුගුප්සාජනක, අතිශයින්ම නොසල පහත් හැඟීමක් ඇති කරන දෙයක් බවට පත් වෙනවා. ඉතින් මේක අපිට මෙතනදී කිසිම විදියකින් කියන්න බෑ ඒක හරි මේක හරි, අසවලා ශක්තිමත් අසවලා දුර්වලයි නෑ. එහෙම දෙයක් නැහැ. පුද්ගලයෙක්ගේ වටිනාකම් කියන දේ රඳා පවතින්නේ ඒ පුද්ගලයාට ආවේනික වූ මට්ටම් තුළ. ඉතින් සමාජයේ සාමාන්‍යයෙන් ඉහළ වටිනාකම් කියලා සලකන්නේ සමාජීය වශයෙන් වඩාත් වැදගත් ලක්ෂණ පෙන්වන වටිනාකම් දරන පුද්ගලයින්ම තමයි. ඉතින් එතකොට මේක ඊටම සංකීර්ණ තත්ත්වයක්. එතකොට පුද්ගලයෙක් තුළ තියෙන වටිනාකම් කොහොමද ඔහුව විෂාදයකට පත්වීමට බලපාන්නේ? දැන් මේ තරුණයව නිර්වත් කරලා යට ඇඳුම් පිටින් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන්න සලස්වලා ඒ ආකාරයේ දේවල් උණයි කියලා අපිට සමාජ මාධ්‍ය තුල දකින්න ලැබෙනවා. මේ සත්‍ය තත්ත්වය අපි දන්නේ නැහැ, මේ මාධ්‍යවල දකින්න ලැබෙන දේ. එතකොට යම්කිසි පුද්ගලෙක් කුඩා කාලේ ඉඳලා ශරීරයේ වැහෙන ආකාරයට ඇඳුම් ඇඳගෙන ඉන්න පුරුදු වුණාම ඒක ඔහුගේ වටිනාකම් තුලට ඇතුල් වෙනවා. මේ ආකාරයට වටිනාකම් තුලට ඇතුල් වුණු ලක්ෂණයක් හදිසියෙම යම් කිසිවෙකුගේ බලහත්කාරයක් නිසා ඊට පටහැනිව වැඩ කරන සිද්ධ වීම ඇතුලේ මේ පුද්ගලයා ඊටාම මානසික අසරණභාවයකට පත් වෙනවා. තමන්ගේ වටිනාකම් වලට පටහැනිව තමන් ක්‍රියා කිරීම නිසා තමන්ටම තමන් චෝදනා කරගන්න තත්වයකට මේ පුද්ගලයා පත් වෙනවා. විශේෂයෙන් පිරිමි ළමෙක් ගෑනු ළමයි ඉදිරිපිට එවැනි ආකාරයේ හැසිරීමකට බලපෑම් කිරීම ඇතුලේ මේ දරුවගේ ආත්ම විශ්වාසය ඊටාම පහළ තැනකට කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ ඇතුලේ මෙයා ඊටාම මානසික පීඩාවකට පත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ තත්ත්වයට පත් වුණු එකම තරුණයා මෙයාද, එකම ශිෂ්‍යයා මෙයාද, ඇයි මෙයා විතරක් ડિප්‍රෙෂන් තත්වයකට, විෂාද තත්වයකට පත් උනේ?
ඒකෙදි අපිට බලන්න වෙන්නේ මේ වටිනාකම් කියන සංකල්පේ එක කොටසක්. ඊළඟ කොටස තමයි ඒ පුද්ගලයාගේ මනස සකස් වී ඇති ආකාරය. මේකෙදි යම්කිසි ඥානමය බලපෑමක් ගැනත් නූතන මනෝවිද්‍යාවේ කතා කරනවා. ඒ කියන්නේ පුද්ගලයාගේ ඥානමය සැකැස්ම තුළ ඔහු පහසුවෙන් විෂාද තත්වයකට පත්විය හැකි පුද්ගලයෙක් ලෙස ඔහුගේ මනස තුළ තැන්පත් වී තිබිය හැකි. එවැනි පුද්ගලයෙකුට ඉතාම අඩු පීඩන මට්ටමකදී ඔහු විෂාද තත්වය කරා ගමන් කරන්නට පුළුවන්. ඒක අපිට කවදාවත් දකින්න බෑ මේ සමාජයේ බොහොම සක්‍රීය ලෙස හැසිරෙන ශක්තිමත් පුද්ගලයෙක් වුණු පමණින් පුද්ගලයෙක් ඉතාම හොඳ දරාගැනීමේ ශක්තියක් සහිත මේ ડિප්‍රෙෂන් වලට මුහුණ නොදී මානසික පීඩනය දරාගැනීමේ හැකියාව ඇති පුද්ගලයෙක් කියලා අපිට උපකල්පනය කරන්න බෑ. සමහරක් විට අපිට ඉතාම ශක්තිමත් පුද්ගලයෙක් ලෙස, ඉතාම කාර්යශූර පුද්ගලයෙක් ලෙස, සමාජයේ හොඳ සමාජ සම්බන්ධතා ඇති පුද්ගලයෙක් ලෙස දකින්න කෙනෙක් ඉතාම අඩු මට්ටමක මානසික පීඩනයකදී විෂාදයට පත් වෙන්න පුළුවන්. ඒක අපිට කොහොමවත්ම පුද්ගලයෙක්ගේ සාමාන්‍ය හැසිරීම බලලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙන්න මේක නිසා තමයි මේ වගේ පොදු තැන්වලදී පුද්ගලයන්ව අපහසුවට පත් කිරීම, පීඩනයට පත් කිරීම කියන එක ඊටාම භයානක කාරණයක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ අපි යම්කිසි පුද්ගලයෙකුට යම් මානසික පීඩනයක් ඇති කරන දෙයක් කරනවා නම් ඒ පුද්ගලයාගේ දරා ගැනීමේ සීමාව පිළිබඳව අපිට කිසිම හැඟීමක් නැහැ මේ අවස්ථාව වෙන විට. ඒ නිසා මේක ඊටාම භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම දැන් අපි පොඩ්ඩක් හොයලා බැලුවොත් මේ මානසික පීඩන ඇති කරපු පුද්ගලයන්ගේ ලක්ෂණ, මේ මානසික පීඩන ඇති කරන නැත්නම් විශ්වවිද්‍යාලවල නවක වද දෙන වදකයින්ගේ භූමිකාව අපි සලකා බැලුවොත් එතනදී මේ තත්ත්වයට පත් වෙන්නේ අර වගේම ඊටාම සාමාන්‍ය පෞල් පසුබිමකින් සාමාන්‍ය ළමා කාලයක් කරා පැමිණි ළමයි කියලා තමයි අපිට පේන්නේ. හොඳ අධ්‍යාපනයක් තියෙන බුද්ධිමත් දරුවෝ කියලා තමයි අපිට පේන්නේ වුණොත්. නමුත් මේ තුල ක්‍රම දෙකකින් මේ වගේ වදකයන් බිහිවීම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්වභාවයෙන්ම පරපීඩක චින්තනයක් සහිත පුද්ගලයන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ Taman අන් කෙනෙකුට පීඩාවකට පත් කරලා ඒ තුලින් තෘප්තියක් ලබන පුද්ගලයන්. එවැනි පුද්ගලයන් ඒ තත්ත්වයට පත්වීම මානසික රෝග තත්ත්වයක් කියලා අපිට හඳුන්වන්න බෑ. නමුත් මේක ඔවුන්ගේ පෞරුෂය පිළිබඳව ගැටලුවක් කියලා අපිට පැහැදිලිවම දක්වන්න පුළුවන්. එතකොට මේ වගේ තත්ත්වයක පුද්ගලයෙක් Tamanගේ තෘප්තිය උදෙසා අන් අය පීඩාවට පත් කරනකොට ඔවුන් තුල සහකම්පනය කියන දේ ඇති වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි ඔවුන්ගේ පෞරුෂයේ තියෙන වැදගත්ම වෙනස්කම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා. ඔබ දන්නවා අපිට සාමාන්‍යයෙන් පොදුවේ බහුතරයක් දෙනාට වෙනත් කෙනෙක් දුකට ලක් වෙනකොට අනේ කොහොම එයා ඒ දුක දරාගත්තද කියන හැඟීම ඇති වෙනවා. සතෙක් වුණත් වේදනාවක් විඳිනකොට අනේ කොච්චර රිදෙනවද කියන හැඟීම ඇති වෙනවා. ඒ කියන්නේ ඒ අනෙක් සතෙකුගේ වේදනාව, අනෙක් පුද්ගලයෙකුගේ වේදනාව Tamanගේ වේදනාවක් ලෙස දැකීමේ හැකියාව. මේක බෞද්ධ ධර්මයේ මේක ඉතාම ලස්සනට පැහැදිලි කරනවා. අත්තාහි උපමංකත්වා කියලා සංකල්පයක් බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. ඒකෙන් කියන්නේ තමන්ව උපමා කොට සිතන්න. ඒ කියන්නේ අනෙක් පුද්ගලයා ලබන අත්දැකීම තමන් එතන සිටියා නම් කෙසේද කියලා හිතන එක. ඉතින් මේක තමයි ඇත්තම සහකම්පන සංකල්පය. එතකොට මේ සහකම්පනය කියන දේ නොමැති පුද්ගලයෙකුට ඔබට දැන් තේරෙනවා ඕනෙම ආකාරයකට වෙනත් පුද්ගලයෙක් පීඩාවට දුකටපත් කිරීම අසීරු කාරණයක් නෙවෙයි. එතකොට මේක ස්වභාවයෙන් මම කියවා ස්වභාවයෙන් මෙවැනි සහකම්පනයේ රහිත පරපීඩක චින්තනයක් සහිත පුද්ගලයන් බිහි වෙනවා කියලා. එතකොට මොකද්ද මේ මම කියපු දෙවෙනි ආකාරය? දෙවෙනි ආකාරය ඔබට ස්වභාවිකව මේ පරපීඩක චින්තනයක් නොමැති පුද්ගලයෙක්ව එවැනි තත්වයකට විවෘත කිරීම හරහා, එවැනි තත්වයකට දිගින් දිගට මුහුණ දෙන්නට හැරීම හරහා එවැනි පුද්ගලයෙක් බවට ඔවුන් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් නැත්නම් මානසිකව වෙනස් කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් මේ හැබැයි මේක ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. ඔබට ඕනෑම පුද්ගලයෙක්ව පරපීඩකෙක් බවට පත් කරන්න බෑ. යම් පුද්ගලයන් තුල තියෙනවා ස්වභාවිකව පරපීඩක චින්තනයක් නැති වුණාට එවැනි තත්වයකට මුහුණ දීමට ලක් කිරීම හරහා ඔහුව එවැනි තත්වයකට පත් කරන්න පුළුවන් පුද්ගලයන් ඉන්නවා. ඉතින් එතකොට මේ දෙවෙනි කාණ්ඩයේ ලෙස අපිට දකින්න පුළුවන්
සාමාන්‍ය ඊටම අහිංසක පුද්ගලයන් සහකම්පනයක් සහිතව ජීවත් වුණු පුද්ගලයන් මෙවැනි පරපීඩකයන් බවට පත් වෙන අවස්ථා අපිට සමාජයේ දකින්න ලැබෙනවා. එතකොට දැන් මේක අපිට වඩාත් හොඳින් දකින්න පුළුවන් ත්‍රස්තවාදී සංවිධාන තුල අරගලකාරී දේශපාලන සංවිධාන තුල ඔවුන්ට ඉතාම වටිනවා මේ සහකම්පනයේ රහිත පුද්ගලයන් තෝරාගෙන ඔවුන්ව Tamanට අවශ්‍ය ආකාරයට හැඩගස්වා ගැනීම වගේම සහකම්පනයේ සහිත පුද්ගලයන් අතරිනුත් යම් පිරිසක් මේ තත්ත්වයට පත්කොට සහකම්පනයේ රහිත ඕනෑම කෙනෙක් පුද්ගලෙක් සතෙක් හානියට ලක් කරන්න පුළුවන් පුද්ගලෙක් බවට පත් කිරීම. දැන් ඇත්තටම අපි දන්නවා හමුදා මේ විශේෂ හමුදා පුහුණුවල ඔවුන්ට සතුන් දඩයම් කිරීම සතෙක්ව මරාගෙන ඒ සතාගේ මස් ඒ වෙලෙම උයාගෙන කණ්ඩ දෙන එක ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට අපහසු දේවල් කරන්න ඕන පොළඹවනවා. ඒ පෙළඹවීම හරහා ඒ පුහුණුවේ කොටසක් ලෙස එවැනි දේවල් කිරීම හරහා ඔවුන්ගේ මානසික සහකම්පනය අඩු කිරීමක් තමයි කරන්නේ. මේ සහකම්පනය අඩු කිරීම හරහා ඔවුන්ට හැකියාව ලැබෙනවා යුද්ධයකදී Tamanගේ විරුද්ධවාදියාට පෞද්ගලිකව කිසිදු එදිරිවාදිකමක් නැති තවත් පුද්ගලයෙකුට වෙඩි තියලා මරලා දාන්න. ඉතින් මේක යුද්ධය කියන දේ තුලදී අද ලෝකය සාධාරණීකරණය කරලා තිනවා. ඒ වගේම මේක දේශපාලන ව්‍යාපාර තුලත් අර්ගලකාරී දේශපාලන ව්‍යාපාර තුල මෙවැනි දේවල් අද සාධාරණීකරණය වීමකට ලක් වෙනවා. ඉතින් මේක අපිට මේ ගැන ගැඹුරින් හිතලා බලනකොට මේ පාර්ශව දෙකම ඒ කියන්නේ මේ පීඩකයා සහ පීඩනයට ලක් වූ පුද්ගලයා කියන දෙන්නම බොහෝ දුරට අහිංසකයි. නමුත් වෙනත් අයෙකුගේ ඇජෙන්ඩාවක් වෙනුවෙන් මෙහෙයවනු ලබලා Tamanගේ ජීවිතයෙන් වන්දි ගෙවන අහිංසකෙක් තවත් කෙනෙකුගේ ජීවිත හානියක් කරලා Tamanගේ මුළු අනාගතේම අගාධයේ හෙලා ගන්න අහිංසකෙක් කියන අහිංසකින් දෙවර්ගයක් තමයි අපිට මෙතන දකින්න ලැබෙන්නේ. මේක පැහැදිලිවම මානසික කාරණයක්. මේක කොයි විදියකවත් තවත් පුද්ගලයෙක් පීඩාවටපත් කරලා මේක තුලින් ඔවුන්ව සමාජගත කිරීම මේක විශ්වවිද්‍යාල තුල පවතින උපසංස්කෘතියක් මේවා ඇත්තටම මේ සමාජ විරෝධී හැසිරීම් දක්වන සමාජ විරෝධී චර්යාවන් සහිත මානසික අසාමාන්‍යතා සාමාන්‍යකරණය කිරීමට දක්වන උත්සාහයන්. ඉතින් මේ විශ්වවිද්‍යාල උපසංස්කෘතියක් තුළ මේ ආකාරයට කෙනෙක්ව මරණයට පත් වෙන තුරු වදයට ලක් කිරීම කළ හැකි කියලා යම් කෙනෙක් සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා නම් අපිට කල්පනා කරන්න වෙනවා ඒ පුද්ගලයා තුලත් මේ පරපීඩක මානසිකත්වයේ තියෙන සහ කම්පනයේ ඊටාම අඩු පෞරුෂත්වයේ පිළිබඳ ගැටලුවක් සහිත පුද්ගලයෙක් කියලා. මොකද අපි මේ මනෝවිද්‍යාවේ මූලිකම ඉගැන්වීමක කියනවා මේ අපේ මනසේ තියෙනවා ඊගෝ සහ සුපර් ඊගෝ කියලා කොටස් දෙකක්. මේ ඊගෝ කියන කොටසින් අපිට අවශ්‍ය සියලු දේ ළඟා කර ගැනීම උත්සාහ කරද්දී මේ සුපර් ඊගෝ කියන කොටසින් අපිව යම්කිසි තුලනාත්මක පාලනයකට යටත් කරනවා කියලා. එතකොට ඒ කියන්නේ මෙවැනි පුද්ගලයින්ගේ මේ සුපර් ඊගෝ කොටස වර්ධනය වී නොමැති පුද්ගලයින්ද කියලා අපිට හිතන්න සිද්ධ වෙනවා. මේක ඊටාම ප්‍රාථමික මනෝවිද්‍යාත්මක මතයක්. නමුත් ඇත්තටම මෙවැනි චර්යාවන් දැක්වීම ඇතුලේ පුද්ගලයෙක් පැහැදිලිවම පෙන්වන්නේ ඔවුන්ගේ සහකම්පනය නොමැති බව සහ මේ හරහා ඔවුන් සමාජ විරෝධී චර්යාවන් ඇති පුද්ගලයින් බව. ඉතින් ඔබේ දරුවන් විශ්වවිද්‍යාලයට යන දරුවන් ඉන්නවා නම් ඔබ සැලකිලිමත් විය යුත්තේ ඔබේ දරුවා රැග් වීමකට භාජනය වෙයිද කියන කාරණේ පිළිබඳව පමණක් නෙවෙයි ඔබේ දරුවා අන් දරුවන් රැග් කිරීමකට ලක්කොට ඉන්තෘප්තියක් ලබන මේ ආකාරයේ පෞරුෂත්ව ගැටලුවකින් පෙළෙන්නේද කියන එක ගැනත් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තවත් එක පුංචි කාරණයක් මම මේකට එකතු කරන්න කැමතියි. මේ පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කරන මේ ගැන විග්‍රහ කරන පුද්ගලයන් කියනවා බොහෝ විට මේ පීඩකයන් බවට පත් වෙන්නේ රූප ලස්සනය නැති පුද්ගලයන්, සමාජමය තත්ත්වයක් නැති පුද්ගලයන්, ඊටාම දුප්පත් පවුල් වලින් එන ඊටාම නොදියුණු සමාජ පරිසර වලින් පැමිණෙන පුද්ගලයන් කියලා. මම මේක 100% එකඟ නැහැ. මොකද මෙවැනි කර්කශ පරිසරයක් තුල කෙනෙකුට ඊටාම ප්‍රබල ශක්තිමත් ජීවන දර්ශනයක් ගොඩනගලා දෙන්න පුළුවන් ඔවුන්ගේ මනස තුල. ඉතින් ඒක නිසා අපිට ඒක එහෙමම කියන්න බෑ.
මේක ඇත්තටම ඕනෑම සමාජ පන්තියකින් එන පුද්ගලයෙක් තුළ මෙවැනි මානසික ගැටලු සහිත අසාමාන්‍ය චර්යා සහිත පුද්ගලයන් ඉන්න පුළුවන්. ඉතින් අපි මේක ගැන ධනාත්මකව බලමු. මේ මෙතනදී අපි උදව් කරන්න ඕනේ මේ පීඩකයන් බවට පත්වෙන තරුණ පිරිස පීඩකමින් බවට පත්වීමෙන් වළක්වා ගත යුතුයි. පීඩනයට පත් වෙලා ජීවිතය අහිමි කරගන්න අහිංසක දරුවන් ඒන් ගලවා ගත යුතුයි. මේක පිළිබඳව මේ උසස් අධ්‍යාපන පාලනය කරන පාලනාධිකාරියට සහ රජයක් ලෙස රට පාලනය කරන පුද්ගලයින්ට මේ වගකීමෙන් කිසිසේත්ම මිදෙන්නට බෑ. මේක අනිවාර්යෙන්ම ඔවුන් මේ පිළිබඳව වගකීම දැරිය යුතුයි. ඉතින් අපි මේ තත්ත්වය ගැන සමාජයේ හැකි උපරිමයෙන් දැනුවත් කරමු. දැනුවත්භාවය තුළින් වඩාත් නිරෝගී, වඩාත් ශක්තිමත් ධනාත්මක සමාජයක් ගොඩනගා ගන්න අපිට පුළුවන් විදිහට අපි උදව් වෙමු. එහෙමනම් බොහොම ස්තුතියි. අපි නැවත තවත් මේ වගේ වැදගත් වීඩියෝවකින් හමු වෙමු. බොහොම ස්තුතියි.